දැන් ශරීරය ඍජු ඉරියව්වක නිශ්චලව තබා ගත්තාම ස්වභාවිකවම සිතවිලි සංසිඳෙන්න පටන් ගන්නවා. සිතවිලි සංසිඳෙන්න හරි සුවයක් දැනෙනවා. සිතවිලි සංසිඳෙන්න ඇතුළත Tamanට දැනෙනවා නිහඬතාවක්. මහා නිහඬතාවක් දැනෙනවා. තව සිත නිශ්චල වෙනකොට දැනෙනවා මේ හැම තැනම ඇතුළත විතරක් නෙවෙයි පිටතත් අහසේ පොළවේ අභ්‍යවකාශයේ මේ හැම තැනම මහා නිශ්චලත්වයක් තියෙනවා කියලා. අන්නේ නිශ්චලත්වයේ පිහිටා සිටින්න ටික ස්වල්ප වේලාවක්. ඒ නිශ්චලත්වයේ සිටින විට කිසිම සිතවිල්ලක් උපදවා ගන්න එපා. මොකද සිතවිල්ලක් උපදවා ගත්තොත් ඔබ එන්නේ ආපහු මනසට. කිසිම සිතවිල්ලක් උපදවා ගන්නේ නැතුව නිශ්චලව සිටින. මම ඔබට ගැඹුරු භාවනාවක් හඳුන්වා දෙන්නම්. ඒ භාවනාව මෙන්න මෙහෙමයි. දැන් අපේ සිත නිරන්තරයෙන්ම ක්‍රියා කරන බව ඔබ දන්නවා. හැම දෙයකම සිත ප්‍රතිචාර දක්වනවා. මේ සිත ප්‍රතිචාර දක්වන්නේ ඇතුලේ තියෙනවා තමා පිළිබඳ රූපයක් හදාගෙන. ඒ රූපය තමයි මම. එතකොට සිත තුලින් ක්‍රියාත්මක වෙන්නේ මම. යමක් දකිනකොට මම ක්‍රියාත්මක වෙලා කියනවා මේක හොඳයි මේක නරකයි. මේක ප්‍රියයි මේක අප්‍රියයි. දැන් මුළු ජීවිතේම ඔබ තුල සිටින මම තමයි මේ ක්‍රියා කරන්නේ. ඔබට තේරෙනවද මොනවා කරන්න ගියත් එතන මම ඉන්නවා. මොනවා හිතන්න ගියත් එතන මම ඉන්නවා. ප්‍රශ්නයක් ඇතිවීම සමගම එතන මම ක්‍රියාත්මක වෙනවා. එතකොට සිත පුරා අරක්ගෙන සිටින්නේ මම කියන මේ සංස්කාරය. සංස්කාරය කියන්නේ සිතෙන් ගොඩනගාගත්ත රූපය. එතකොට මේ රූපය ඇති කරලා තියෙන ඔබට හැඟීමක් මේ ජීවත් වෙන්නේ මම. මේ සිතන්නේ මම. විඳින්නේ මම. එමයයි ඔබ සිතන්නේ. අපි ජීවත් වෙන්න මොකද කරන්නේ? තවත් මේ මම ග්‍රහණය කරගන්නවා. එතකොට මම කියන සංඥාව ග්‍රහණය කරන්න තව මම වැඩෙනවා. මගේ ශක්තිය, මගේ දැඩි බව. හරිද? මමංකාරයේ වැඩෙනවා. දැන් ලෝකයේ මිනිසුන් දේශ බලන විට මේ සියලුම දෙනා මේ මම සංස්කාරය මම කියන එක තමයි ඕන් තුල තියෙන්නේ. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේ තමයි මම කියන සංඥාව තියෙනකොට මිය යන්න බෑ. එපමණක් විතරක් නෙවෙයි. මම කියන සංඥාව තියාගෙන ජීවත් වෙන්නත් බෑ. ඒක හුඟක් දෙනාට තේරෙන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මම ජීවත් වෙන්න නම් මම ඉන්න ඕනේ. එක්තරා විදිහට මේ මම කියන එක මේ අපි නිකන් ආවේශ වෙලා මමංකාරයට ආවේශ වෙලයි මේ ජීවත් වෙන්නේ. ඉතින් දැන් හිතලා බලන්න මොකද වෙන්නේ? කෙනෙක් ආත්මාර්ථකාමී වෙන්න ඔහුට අන්‍යයන් සමග ඉන්න බෑ. ඔහු හැමතිස්සෙම බලන්නේ තමා වෙන් කරගන්න. ඔහු වෙනම තමන් ගැන හිතන්නේ. ඊළඟට ඔහු හිතනවා මට වැඩිය වැදගත් කෙනෙක් නැහැ. මම ප්‍රධානයි. දැන් මෙහෙම හිතන්න මොකද වෙන්නේ? ඔහු අන්‍යයන්ගෙන් වෙන් වෙනවා. අන්‍යයන්ගෙන් වෙන් වෙලා ඔහු හුදකලා පුද්ගලයෙක් වෙනවා. නමුත් අපි උපදිනකොට මේ මම කියන සංඥාව අරගෙන ආවේ නැහැ. අපි අරගෙන ආවේ ඊටාම පිරිසිදු සිහියක්. ඕන වචනයක් ඒකට කියන්න.
මම ඒකට කියන්නේ සුද්ධ විඥානය කියලා. කිසිම දෙයකින් කෙලසුන් නැති සිහිය. ඒකට මේ මම කොහෙන්දෝ ඇවිල්ලා ආරෝපණය වුණා. ආරෝපණයලා තනි කර මොකද උනේ ඇතුළත අල්ලාගත්තා. ආධිපත්‍යයේ පිහිටෙව්වා. දැන් හැමදේම මම කරන්නේ. දැන් මේ භාවනාවේදී ඔබ කරන්න ඕනේ මම නැතුව ලෝකයේ දෙස බැලීම. ඔන්න දැන් කරමු බලන්න. ඔබට පුළුවන් මම නැතුව තමා කියන සංඥාව නැතුව ලෝකේ දිහා බලන්න. එතකොට ඔබට පේනවා මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සු මේ විදියට කටයුතු කරනවා. මිනිස්සු මේ විදියට අරගල කරනවා. වර එක සතුට වෙනවා, වර එක දුක් වෙනවා, ලාභ ලබනවා, පාඩු ලබනවා. මේ ලෝකයේ මේ විදියට යනවා. මගේ කිසි සම්බන්ධයක් නැහැ. මම නැහැ කොටින්ම මේ ලෝකේ. මා නැති ලෝකය. ඊළඟට ඔබ බලන්න ඔබ යම් රැකියාවක් කරනවා නම් මා නැති කාර්යාලය. කාර්යාලයේ වැඩ කර සිදු වීගෙන යනවා. මම නැහැ. ඊළඟට බලන්න මම නැති පවුල. සියලු දෙනාම තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. මම නැහැ. මම නැති වුණා කියලා මේ ලෝකේ වෙනසක් වෙන්නේ නැහැ. ලෝකය මේ විදිහටම යනවා. ඔබේ දරු පවුල වුණත් ওই විදිහටම යනවා. සමහරට ඊට වැඩිය හොඳට යාවි. ඔබ නැති වුණා. ඔබ ඉවත් වුණා කියලා කාර්යාලයට මුකුත් වෙන්නේ නැහැ. මේ ලෝකයේ මේ විදිහටම යනවා. මම හිටියත් නැතත්. දැන් හරි වැදගත් මම නැතුව හැම දෙයක් දෙසම බැලීම. දැන් සිද්ධි වෙනවා. ඒක මට වුණා කියලා හිතන්නේ නැහැ. සිද්ධිය වුණා. මේ මම නැතුව බලනකොට තමයි ලෝකයේ ස්වභාවය අපට පේන්නේ. මිනිස් උපදිනවා, වැඩෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. මිනිසුන්ට නොඑක් දේවල් වෙනවා. මම නැති වුණාම ලෝකයේ ඇති සැටියෙන්ම පේනෙන්න පටන් ගන්නවා. දැන් හිතමු යම්සි සිද්ධියක් වුණා. දැන් පෙරනම් එක පාට මොකද වුනේ? ඒ සිද්ධියට මැදිහත් වුණා මම ඇවිල්ලා. දැන් බලන්න එහෙම සිද්ධියක් වෙනකොට මම නැතුව ඒ සිද්ධියටම වුණ දෙන්න. හොඳයි දැන් කෙනෙක් අහන්න පුළුවන්. මම නැති වුණාම මොකද්ද තියෙන්නේ කියලා. මම නැති වුණාම තියෙන්නේ සිහිය. හොඳ සිහිය. යම්සි දෙයක් වුණාම ඒ සිහිය තියෙනකොට ඒ සිහිය දන්නවා ඒකට ක්‍රියා කරන්න ඕන කෙසේද කියලා. කවර දෙයක් වුණත් සිහියට පේනවා කල යුත්තේ මේකයි කියලා. දැන් මම හිටියානම් මොකද වෙන්නේ? අර සිහියට මැදිහත් වෙලා මේක මෙහෙම වෙන්න ඕන කියලා මේ මානසිකව හිතනවා. ඒක මට ඕන විදියට එතකොට ක්‍රියා කරන්න. ඒ කියන්නේ මම නැති වුණාම තමයි නිවරදි දේ දකින සිහිය ක්‍රියා කරන්න පටන් ගන්න. ඇත්තටම මේක හොඳ පරිශ්‍රණයක්. මම නැතුව ඉන්න බලන්න. ශරීරයේ තියෙනවා. එතකොට යම් පුද්ගල සංඥා මාත්‍රික පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට නොඑක් දේ වෙනවා. නමුත් තමන්ගේ සිහිය දකින්න ඇත්තටම මෙතන පුද්ගලයෙක් නැහැ. මෙතන තියෙන්නේ යථාර්ථය. දැන් මේ යථාර්ථයට හොඳ වචනයක් තියෙනවා. තත්ත්‍ය ස්වභාවය. හැම දෙයකම තත්ත්‍ය ස්වභාවය ඔබට දකින්න පුළුවන්. මොකද තත්ත්‍ය ස්වභාවය දකිනකොට අපි කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අපි ඉහළ සිට බලාගෙන ඉන්නවා වගේ පේන්නේ මේ ලෝකයේ සිදුවන දේවල් දිහා. Taman එකකටවත් මානසිකව සම්බන්ධ වෙන්නේ නැහැ.
මේ ජීවිතේ නොඑක් දේවල් වෙනවා. අපි යම් කිසි ඉහළ සිටින සිහියකින් ඉහළ තිබෙන සිහියකින් බලාගෙන ඉන්නවා. දැන් මේක හරියට මේ සාක්ෂිකාරයෙක් වගේ. යම් සිද්ධියක් වෙනකොට සාක්ෂිකාරයා කියන්නේ කවුද? ඒකට මැදිහත් නොවි බලාගෙන ඉන්නේ කියලා. දැන් යා මැදිහත් වුණොත් සාක්ෂිකාරයෙක් වෙන්නේ නැහනේ. දැන් ඔබ කියලා කෙනෙක් මෙතන ජීවත් වෙනවා. ඔබ කටයුතු කරනවා. ඔබට පුළුවන්ද තමාගේ සාක්ෂිකරු ලෙස ජීවිතේ දකින්න? අර යම් පුද්ගල භාවයක් මෙතන වැඩ කරනවා. නමුත් Taman ඒකට ඇවිල්ලා නැහැ. Taman සාක්ෂියක් වශයෙන් ඉන්නවා. සාක්ෂිකරුව කැළඹෙන්නේ නැහැ දකින දෙයි. ඔහු දකින දේ දකින වෙන හැටියටම දකිනවා. ඔහු කිසි දෙයක් පක්ෂයක් ගන්නෙ නැහැ. ඔහු සිද්ධිය වෙනස් කරන්න යන්නෙත් නැහැ. සාක්ෂිකරුවෙක් පමණයි. දැන් අපි ගමු ඔබ කියන පුද්ගලයා. දැන් අපි හිතමු ඔබ කියන්නේ සිරිසේන කියලා. හරි. ඒ ඔබගේ දැන් මේකට හොඳ වචනයක් තියෙනවා මේ සාක්ෂි විඥානය. සාක්ෂි විඥානය කියන්නේ සාක්ෂියක් හැටියට තමාව දකින සිහිය. දැන් සාක්ෂියක් ලෙස ඔබ දිස දකින්න. ඔන්න යම් ළමයෙක් හිටියා. ඒ ළමයා යම් පරිසරයක හැදුනා. ඉගෙන ගත්තා. රැකියාවකට ගියා. විවාහ වුණා. ගෙවල් දොරවල් හැදුවා. කොහොමද දකින්නේ? තමාගේ ජීවිතයේ දෙස සාක්ෂියක් ලෙස. ਉਹ ජීවත් වෙලා එතකොට ඒ සාක්ෂියට පේනවා මෙයාත් ඉතින් කවදාද ඉඳලා මැරිලා ආවේ. ඒත් ලෝකේ වෙනසක් වෙන්නේ නැහැ. ලෝකේ වෙන යන විදියටම යාවි. මට මේක වෙනවා කියලා හිතනවා නම් එතන සාක්ෂියක් නැහැ. මේක වෙනවා. නමුත් මම දැඩි ලෙස ගන්නෙ නැහැ. වෙන දේ දෙස බලාගෙන සිටිනවා. හැබැයි බලාගෙන සිටින්නේ හොඳ සීයෙන්. ඒ සීය දන්නවා ඒ සිදුවන දෙයට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ නිසා මේ ලෝකේ සිදුවන දෙයට යට වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමාට පක්ෂපාතී නොවි කල යුත්ත කරනවා. හරිද? නිවැරදි ක්‍රියාව කරනවා. එච්චරයි. කරාට පස්සේ ඒකට ඇලීමක් නැහැ. දැන් ජීවිතේ ඔබට ප්‍රශ්නයක් ආවහමත් ඔබට පුළුවන් අර සාක්ෂිකරුවෙකු ලෙස ඒ ප්‍රශ්නේ දිහා බලන්න. ඔව් මෙහෙම වෙලා තියෙනවා, මෙහෙම වෙලා තියෙනවා. මේක තමයි ලෝකයේ හැටි. හරි? නමුත් මේක මට වුණා කියලා මම ගන්නෙ නැහැ. මේක ලෝකේ වූ සිදුවීමක්. ඒතකොට යම් විටක මම කියන හැඟීම මතුවේයිද? ඒ හැම විටම ඒක දිය කර හැර ලෝකයේ ඇතිසැටියෙන් දකින මධ්‍යස්ථ උපේක්ෂා සාගත 100කට ඔබ පැමිණෙනවා. දැන් එහෙම ජීවත් වෙලා බලන්න පුදුමාකාර විදිහේ ජීවිතේ වෙනසක් වෙනවා. මොකද මේ ආතතිය, සංකාව ඔය සියරම ඇති වෙන්නේ අර මම හැටියට මේ වෙන සිද්ධි ගත්තොත්. ඔබට පුළුවන්ද ඒ මම ඉවත් කරලා ජීවිතයේ දෙස බල. එතකොට හරිම අපූර්වට ජීවිතේ වැටෙන්න පටන් ගන්නවා. මේව වට වෙනවා කියලා හිතන්නේ නැහැ. කොටින්ම කියනවා නම් දැන් මේ මම කියලා හිතුවට ඒක මේ හිතෙන් මවාගත්ත සංඥා මාත්‍රයක් පමණයි. මම කියලා කෙනෙක් නැහැ. දැන් අපි හිතමු ඔබ කෑම කනකොට ශරීරයක් කෑම කනවා. ඔබට පුළුවන් මේ මම කෑම කනවා නෙවෙයි. කෑමේ සිද්ධියක් මෙතන සිදු වෙනවා. දැන් මම ස්නානය කරනවා නෙවෙයි. ස්නානයක් සිදු වෙනවා. දැන් මේ භාවනාව ඊටාම වටින්නේ මොකද අපි මුළු ජීවිතේම අන්ධව මම කියන සංඥාවට අහු වෙලා ඒ සංඥාව ඔස්සේම ජීවත් වෙන එකනේ අපි කරන්නේ. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? ඒක සමබර කරනවා.
අපි මේ අනවශ්‍ය ලෙස වර්ධනය කරගත්ත මම දිය කර හරිනවා. අවසානයේදී ජීවිතේ ලස්සනට සිදු වෙනවා. නමුත් මේක බාර ගන්න මගේ ජීවිතය කියලා ග්‍රහණය කරගන්න කෙනෙක් නැහැ. දැන් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම නපුරු පහළ වෙන්නේ මම කෙරෙන්. ප්‍රචණ්ඩත්වය, අපරාධ, මංකොල්ල කෑම ඇතුළු සියලුම දරුණු ක්‍රියා පහළ වෙන්නේ මේ මම කියන සංඥාවක. දැන් නපුර කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් පැහැදිලිවම පේන නපුර කියන්නේ මම. එතකොට යම් විදියකින් මේ ලෝකයේ සිටින මිනිසුන්ගේ මමංකාරය හීන වීගෙන යන ඒ තුලින් පුදුමාකාර මිනිස්යාට සුවසේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන ලෝකයක් ලැබෙනවා. මෙතන මම නැත්තම් මොකද්ද තියෙන්නේ? මම නැත්තම් තියෙන්නේ මේ ශරීරය. මේ ශරීරයේ ජීවය. මේ ශරීරය සමග යන විඥානය. ඒව තියෙනවා. ඇයි මම මේවා මගේ මමය කියලා ගන්නෙ? දැන් මම මෙතනදි කියන්නේ නැහැ කෙනෙකුට සම්පූර්ණයෙන් මම සංඥාව අයින් කරන්න පුළුවන් කියලා. සම්පූර්ණයෙන් ආත්මාර්ථය අතාරින්න පුළුවන් කියලාත් මම කියන්නේ නැහැ. මොකද මේ ජීවත් වෙන්න එක්තරා ප්‍රමාණයකට මම ඕනේ. අපි ඒකත් පිළිගන්න ඕනේ. ජීවත් වෙන්න එක්තරා ප්‍රමාණයකට ආත්මාර්ථකාමී වෙන්නත් ඕනේ. නමුත් දුර්වල ආත්මාර්ථකාමී. එච්චරයි. දුර්වලයි ආත්මාර්ථකාමී. දැඩි ආත්මාර්ථකාමී නෙවෙයි. එසා ඔබේ ආත්මාර්ථකාමී දුර්වල ආත්මාර්ථකාමයක් කරා. එතකොට ආත්මාර්ථයේ දුර්වල වෙන්න පැහැදිලි සිහිය වැඩි වෙනවා. මම ජීවත් වෙනවා මම මේක කරනවා ඒ විදිහට හිතනවා නම් ඔබ ඒ ජීවිතය අඳුරගෙන නැහැ. ඔබ වරදවා ගත් ජීවිතයක ජීවත් වෙනවා. මොකද සැබෑ වූ ජීවනයේ මම නැහැ. පැවැත්ම විතරයි. ජීවියාගේ පැවැත්ම, ශරීරයේ පැවැත්ම විතරයි. ඒතකොට ලෝකයට යම් සිදිකින් ප්‍රතිචාරයක් දාන දුර්වල මමකින් ප්‍රතිචාර දක්වන. දැන් අපි කියමු කෙනෙක් ඔබට ගැහුවා. හරි ඔබේ ආත්මාර්ථය හරි දුර්වලව පෙරලා පාර ගහන්න යන්නේ මේ පාර කාගෙන ඇයි මට ගැහුවේ? අන්න එහෙම මේ ඒ දුර්වල ආත්මාර්ථකාමී වුණාම එතන තියෙන්නේ අහිංසක බව. අහිංසක කෙනෙක්. හොඳයි මේ කාරණේ ඔබට අවබෝධ කරගන්න පුළුවන් නම් හරියම සහනයක් ඇති වේවි මම නෑ කියලා දකින්න. මම කියා දුන්න භාවනා තේරුණාද? එතන මේ ජීවත් වන්නේ නෑ. ජීවිතයක් පමණයි තියෙන්නේ. කල්පනා මාත්‍රිකව කියන එක නෙවෙයි. ක්‍රියාවෙනුත් මම නැහැ. ක්‍රියා කරනකොට මම නැතුව ක්‍රියාව විතරයි තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම මේ ලෝකයට කියන එකත් හරි විහිළුවක්. මේ මමංකාරයෙන් පිරුණ ලෝකයට අපි කියනවා මම නැතුව ජීවත් වෙන්න කියලා. නමුත් මේක තේරෙන අයත් ඉන්නවා ඉඳලා හිටලා. මොකද මේ අල්ලගෙන ඉන්නේ මම කියලාගෙන. හැමතිස්සෙම අල්ලගෙන. මම අල්ලගත්තාම මාව පවත්වාගෙන යන්න ඕනේ. මාව පෝෂණය කරන්න ඕනේ. මම ඉදිරියට යව සේරම තියෙනවා. මම අතහැරියාම ජීවේ පවතිනවා. වෙන දේ වෙනවා. මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා විනිශ්චයක් නැහැ. මොකද ඒ විනිශ්චය කරන්නේ මම. දැන් ඔබ ඇවිද යනකොට මම නැතුව ඇවිදගෙන යනවා. කෑම කනකොට බලන්න මම නැතුව මම කනවා කියන සංඥාවෙන් තොරව කන්න. වැඩක් කරනකොට මම කරමි කියන සංඥාව නැතුව කරන්න. වැඩේ කරනවා. වේදනාවක් විඳිනකොට මම වේදනාව විඳිමි නැතුව වේදනාවක් තිබෙනවා. දැන් අපි මරණය අරගමුකෝ. දැන් මරණය අන්තිම දුක්ඛදායක වෙන්නේ මම මැරෙනවා කියන සංඥාවෙන් මැරෙනකොට. නේද? ඉතින් මම අයින් කරන්න එතනින් මරණයක් සිදු වෙනවා. මේ ජීවිතේ හැමදාම පවතින්න බෑ. මේ ජීවිතේ කැඩිලා යනවා. ඉතින් මොකද්ද ඒක? 아무තු දෙයක්
මේ කැඩෙන දේ කැඩිලා ගියාවේ. ශරීරයට හැමදාම පවතින බෑනේ මේක බිඳිලා ගියාවේ. මොකද ප්‍රශ්නේ? මම මැරෙනවා කියපු ගමන් හරි ප්‍රශ්නයක්. ඉතින් මේ කියන දේ තේරුම් ගත්තොත් ඔබ ඇත්ත වශයෙන්ම මහා පුදුම දෙයක් ඔබ සොයාගන්න. එදිනෙදා අපේ කටයුතු වලදී මම නැතුව වැඩ කරන්න අපි මේ සැලකිලිමත් වෙන්න. කවර දෙයක් කරත් කළ යුත්තේ කරනවා. එච්චරයි. පැහැදිලිද? මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ඉපදුනාද? ඈ? දැන් කොච්චර වැරදිද මම ඉපදුනා කියලා හිතන එක. මම ඉපදුන්නේ. මම මැරෙනවද? ඒත් ඉපදුන්නේ නැත්තද මැරෙන්නේ දෙයක් නෑ. ඉපදෙන්න කෙනෙක් මෙතන හිටියේ නෑ. මැරෙන්න කෙනෙක්. මෙතන උනේ මොකද්ද? ජීවයක් හටගත්තා. ඒ ජීවය මේ ලෝකේ ක්‍රියා කරා. එයාට සැප දුක් හමු වුණා, ප්‍රශ්න ඇති වුණා. එයා ඒ ජීවය එයාගේ ජීවිත පවතින්න පුළුවන් ආයු කාලය වැළඳුවාම ඒ ජීවය කැඩලා බිඳලා ගියා. මට ලෙඩ වෙනවද? දැන් මට ලෙඩ වෙනවා කියලා ගත්තොත් ඉතින් හරි ප්‍රශ්නයක් නේද? මේ ශරීරයට ලෙඩ වෙනවා. ඇයි ශරීරයට එන ලෙඩ මට උන ලෙඩ කියලා කියන්නේ? දැන් ශෝකය හට ගන්නවා. එතකොට ඒ ශෝකය හටගන්නේ මනසේ. මනස කියන්නේ මම නෙවෙයි. ඉතින් මනසේ ශෝකය හටගත්තා. ඇයි මම මේක මගේ කරගන්නේ? පුදුමාකාර සහනයක්. වෙයි මම සංඥාව නොගත්තට ඕනම වැඩක් ඊටාම හොඳින් කරන්න පුළුවන්. චිත්‍රාන්දින පුද්ගලයාට ඇත්තටම වඩා හොඳින් චිත්‍රාන්දින්න පුළුවන්. මම ඉන්නකොට චිත්‍රාන්දින්න බෑ හරියට. මොකද මම ඇවිල්ලා කියනවා මේක මෙහෙමයි කියලා. ඉංජිනේරු කෙනෙකුට වඩා හොඳින් ඉංජිනේරු ශිල්පය කරන්න පුළුවන්. ක්‍රීඩකයෙකුට වඩා හොඳින් දුවන්න පුළුවන් වඩා වේගයෙන්. මොකද මම කියන එකේ බරක් තියෙනවානේ. ඒ නිසා යාගේ දුවනකොට එයා ඒ බරත් එක්ක දුවන්නේ. මම අතහැරියාම බර නැහැ. එතකොට කාර්ය ජීවිතයේ කාර්යක්ෂම කරනවා මිසක් දුර්වල කරන්නේ නැහැ. හරි ලේසි. උතන තමයි මූලික වෙනස. දැන් දරුවෝ මගේ දරුවෝද ලෝකයේ දරුවෝද? ලෝකයේ දරුවෝ. ඇයි මේ ලෝකයේ දරුවෝ මගේ දරුවෝ කියලා හිතන්නේ? ඒකෙන්නේ මේ ඇල්ම දුක. දරුවෝ අපේ නෙවෙයි. ඒගොල්ලෝ මේ සංසාරයේ සැරිසරන යම් කෙනෙක් මේ අපිට දාව වෙලා ඉපදුනා. ඉතින් එයා වෙනුවෙන් අපේ යුතුයකම ඉෂ්ට කරා. එයාට ඉගැන්නුවා. නමුත් සමහරට එයා යන ගමනේ එයා යනවා. ඉතින් එයා යන ගමන අපිට වෙනස් කරන්න බෑ. එයාගේ ගමන එයා යනවා. Tamanට ගමනක් නැහැ. ගමන් කරලා අන්තිමට තේරෙනවා යන්න ගමනක් නැහැ මෙතන. නේද? ඒක හරි වටිනා මේ අවබෝධය ඔබ ඇති කරගත්තා.